උඹලට වෙලා තියෙන්නේ ඕකනේ. උඹලා කාලා කන්නේ වෙලා තියෙන්නේ. මම වගේ බිස්නස් එකක් කරපන්. ප්ලේන්ටි විකුණලා කවුද බං ගොඩ ගියේ? ඔන්න ප්ලේන්ටිද මේ කාසිප්පු. ඔබ මාර බුලට් එක ගන්න බා. ඔබ මේ කේතලේ දාගෙන හදන්නේ කසිප්පුද එතකොට? නැතු උඹ මට කියන්නේ බෙලිමල් හදලා විකුණන්න කියලාද? මේ පොඩ්ඩක් හිටපන් ජීප් එක සද්දයක් එන්න. ඉම්බන් කසිප්පු හදලා නම් හොඳ ලොකුවට අර බැරල් එහෙම අරගෙන කරන්න එපයි වැඩේ. අනේ බං උඹලත් මහ උපංගේ ප්‍රභා සංශ්ලේෂණ පොල් මැට්ටෝ යකෝ එතකොට තමයි බං චක හිතෙන්නේ. මොකද්ද ඒ හරුපේ? යකෝ ඒ බැරල් අරගෙන හත් ගහගෙන මේ කම්බි රෝල වලුයි මොන කරදර වැටද බං. අනිත් එක හෙන ඇටෙන්ෂන් නේ බං. එහෙම වුණාම දැන් බලහන්කො මෙහෙම හදද්දි කාටවත් චක හිතෙන්නේ නැහැ. උඹ උනත් ඉතින් මම ප්ලේන්ට් විකුණනවා කියලානේ. සැක හිතුනොත් අනේ බං මේ මූසල කතා නොකිය හිටපන් මේ උදේ පාන්දර බිස්නස් එකක් කරගන්න හදන වෙලාවේ. ඒ උනාට බං උඹලට හෙන ගහනවා බං ඔය කරන වැඩවලට. ලොන්ට පොල් ලීන් වැඩි හුලංගොට ඔතෝ මගේ වඳුරු කුමාර පහ ගන්න තු හිටපන්. හොඳේ එන ගහන්න ටොපික් දුන්නොත් මෙතන නොබී ඉඳී. හරි මේ බඩු හොඳයිද වදිනවද? අදිනවද? ආලා බලපන්කො සිරිපාල්ලගෙන් උදේට එන්නේ සරමෑන්දගෙන යන්නේ අන්ඩර්ස්කර්ට් එක මේ ෂෝට් පිටි. ශ්‍රීඩාවට මේ එහෙම නෙමෙයි පොලිසියෙන් පැන්නොත් මොකද කරන්න කියපන්. මුකුත් කරන්න දෙයක් නෑ බං වෙනේ උන්ට වගේ මට තියෙන්නේ මේ කේතලේ ගන්න විතරනේ හුචස් ගාලා කේතලේ ගත්තා